කටක ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 16 වනදා එනම් අඟහරුවාදා දිනය බාහිර ජයග්‍රහණවලට වඩා අභ්‍යන්තරව සූදානම් වීමේ දිනයක් ලෙස හැඳින්විය හැකියි. මෙම දිනේ ඔබගේ සිතුවිලි, සැලසුම් සහ අනාගත අරමුණු පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු වනු ඇති. උදෑසන සිට දහවල් දක්වා සමහර කටයුතු ප්‍රමාද වන බවක් හෝ තොරතුරු සම්පූර්ණ නොවන බවක් ඔබට දැනිය හැකි නමුත් එය පසුව ඔබට වාසිදායක වන තාවකාලික තත්ත්වයක් ලෙස ඔබ අවබෝධ කරගත යුතු වනවා. කෙනෙකුගේ සැබෑ අරමුණක් හෝ සැඟවුණු කරුණක් තේරුම් ගැනීමට මෙම දිනේ ඔබට අවස්ථාව ලැබෙනු ඇති. රැකියාව සහ දෛනික කටයුතු සම්බන්ධයෙන් සැලකීමේදී මෙම දිනය තුළ ඔබ නිහඬව ඉටු කරනු ලැබූ යම් කාර්යයක් සඳහා විශේෂ වටිනාකමක් ලැබෙන දිනයක් ලෙස හැඳින්විය යුතුයි. ප්‍රසිද්ධියේ ප්‍රශංසාවක් නොලැබුණත් ඔබේ කාර්ය සාධනය බලවත් පුද්ගලයෙකුගේ අවධානයට ලක්වනු ඇති. විශේෂයෙන්ම ලේඛන කටයුතු, සංනිවේදන කටයුතු, අධ්‍යාපන කටයුතු, පර්යේෂණ හෝ තොරතුරු සම්බන්ධ ශේෂ්ත්‍රවල රැකියාව කරන පුද්ගලයින්ට ඉතා වැදගත් අදහසක් හෝ විසඳුමක් හදිසියේ හමුවන දිනයක් ලෙස හැඳින්විය හැකියි. නමුත් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමෙන් හෝ කෝපයෙන් අදහස් පළ කිරීමෙන් ඔබ වැළකී යුතු වනවා. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම දිනේ සම්පූර්ණයෙන්ම වියදම් හෝ ලාභ පිළිබඳව නොව දිගුකාලීන ආරක්ෂාව පිළිබඳ සිතීම වැදගත් වනු ඇති. අනාගත ආයෝජන, ඉතිරි කිරීම හෝ පවුලේ ආර්ථික සැලසුම් පිළිබඳව යම් සාකච්ඡාවන් ඇතිවිය හැකියි. සමහර පුද්ගලයින් හට පැරණි ගෙවීමක්, මූල්‍ය ප්‍රතිලාභයක් හෝ බලාපොරොත්තු නොවූ උපකාරයක් ලැබිය හැකි දිනයක් වනවා. නමුත් දහවල් කාලයෙන් පසු අවදානම් සහිත මූල්‍ය තීරණ ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වනු ඇති. ඔබගේ පවුල සහ පෞද්ගලික සම්බන්ධතා තුළ දවසේ දෙවන භාගය වඩාත් සුබදායක වනු ඇති. පවුලේ වැඩිහිටියෙකු, ගුරුවරයෙකු හෝ ඔබට නිවැරදි මඟ පෙන්වන්නෙකුගෙන් ලැබෙන උපදෙස් ඔබට වැදගත් තීරණයක් ගැනීමට උපකාරී වනු ඇති. දුරස්ව සිටි කෙනෙකුගෙන් පණිවිඩයක් ලැබීම හෝ සම්බන්ධතාවය නැවත ආරම්භ වීමේ ලකුණු ඔබට දැකගත හැකි වනු ඇති. කෙසේ වෙතත් අතීත සිදුවීම් ගැන වැඩිපුර සිතමින් වර්තමානයේ අවස්ථා අහිමි කර නොගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු වනවා. සවස් කාලයෙන් පසුව දවසේ ශක්තිය සැලකිය යුතු ලෙස වෙනස් වන බව ඔබට දැනෙනු ඇති. මනසට ඉතා සැහැල්ලු බවක්, බලාපොරොත්තුවක් සහ ඉදිරියට යාමට ඇති කැමැත්ත වැඩි වෙන ස්වභාවයක් ඔබට දැනෙනු ඇති. නව අධ්‍යාපනික සැලැස්මක්, සංචාරයක්, ආගමික හෝ ආධ්‍යාත්මික කටයුත්තක් හෝ දීර්ඝකාලීන අරමුණක් පිළිබඳව පැහැදිලි අදහසක් ඔබගේ සිතට මතුවනු ඇති. මෙම දවසේ සවස් කාලයේ ලැබෙන ආරාධනයක්, සංවාදයක් හෝ තොරතුරක් ඉදිරි සති කිහිපය තුළ ඔබට ඉතා වැදගත් අවස්ථාවක් උදා කරනු ඇති. මෙම දිනේ සවස 3:19 සිට 4:53 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුළ නව ආරම්භ කිරීම, ගිවිසුම් අත්සන් කිරීම, විශාල මූල්‍ය තීරණ හෝ අවදානම් සහිත ක්‍රියාකාරකම් මගහැරීම වඩාත් සුදුසු වනවා. සමස්තයක් ලෙස කටක ලග්නයට මෙම දවසේ විශේෂ වාසියක් වන්නේ බාහිරව නොපෙනෙන නමුත් අනාගත සාර්ථකත්වයට පදනමක් වන නිවැරදි තොරතුරු, නිවැරදි උපදෙස් සහ නිවැරදි දිශානතිය ලැබීමයි. මෙම දිනේ ඔබ කරන්නා වූ කුඩා සූදානම් වීමක් ඉදිරි කාලයේ වැදගත් ජයග්‍රහණයක මුල් පියවරක් විය හැකියි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.